දාන්න ගද්දී දැන් මේක රටා පහක් තියෙනවානේ. මේක ලේසියෙන් වලට පුරුදු වෙන්න කොළ බලන්න නැතුව පුරුදු වෙන්න ක්‍රමයක් තමයි. ඔයා දාද්දි මේකේ පැටර්න් පහටම ඔයාලට දාලා පෙන්නන්නම්. හරිද? දාන විදිය. මේකේ එක පේලියක් ඇරලා මෙතෙන්ට දාන මුලින්ම නත් දෙක. හරිද? නත් දෙක දාලා ඊට පස්සේ දානවා ඇලෙන්ස් දෙක. හරිද? එන්න පැටර්න් එකේ මේක තමයි ඒක. මම මේ නත් දාන්න නැතුව මේක කරලා නිකන් ඔයාලට දාලා පෙන්නන්නේ. හරිද? මේ ඔන්න ඒක. හරිද? ඊට පස්සේ මේක B එක කරද්දී ඔයා කරන්න ඕනේ මේක ගලවලා කිලිම මෙතෙන්ට දානවා. හරිද? මෙතෙන්ට ගලවලා මේ ඇලන්කිය ගලවලා මෙතෙන්ට දානවා. ඊට පස්සේ මේ ඇලන්කිය ගලවලා මෙතෙන්ට දානවා. ඔන්න B එක පැටර්න් එක. හරිද? මේක C එක කරද්දී පොඩි දෙයක් කරන්න තියෙන්නේ. මේක ගැලෙව්වා. මේක ගලවලා මෙතෙන්ට දැම්මා. ඔන්න පැටර්න් එක C එක. හරිද? ඊට පස්සේ මේක CD කරද්දී මේක කරන්න ඕනේ. මෙන්න මේ ඇලන්කිය ගැලෙව්වා. ඒක දැම්මා මේ මැද්දේ ස්තන තිබ්බ එකට. මෙන්න මේක නට් එක ගැලෙව්වා. ඒක දැම්මා මෙන්න මෙතෙන්ට. ඔන්න D පැටර්න් එක. හරිද? ඊට මේක E කරද්දී මේක ගලවන්නේ නැහැ. මේ උඩම නට් එක ගැලෙව්වා. ඒක දානවා මේ කෙරවලටම. හරිද? කෙරවලටම දාලා ඊට පස්සේ ගන්නවා ඇලන්කිය. ඇලන්කිය දානවා මෙන්න මෙතෙන්ට. හරිද? ඊට පස්සේ මේ ඇලන්කිය ගලවලා ගන්නවා. ඒක දානවා මෙන්න මෙතෙන්ට. ඔන්න E පැටර්න් එක. හරිද? එතකොට පැටර්න් එක ඉවරයි. හරිද? ඒ ක්‍රමයට පුරුදු වෙන්න. එතකොට ඔයාලට කොළ බලන්න නැතුව දාන්න පුළුවන්. ඊට පස්සේ පැටර්න් එක තනින් තන දාන්න පුරුදු වෙන්න. ඒක ලේසි ක්‍රමයක්.